IELTS Beginner Guide series එකේ 6 වෙනි වීඩියෝ එක. IELTS examination එකේ writing paper එක ගැන beginner student කෙනෙක් විදිහට ඔයා දැනගන්න ඕන සියලුම කරුණු මේ වීඩියෝෙන් කතා කරනවා. ඒ නිසා මේ වීඩියෝ එක අවසන් වෙනකන් බලන්න. මීට කලින් අපේ මේ වීඩියෝ series එකේ සියලුම videos වල links ටික අපි description එකේ දාලා තියෙනවා. ඒ වීඩියෝ බලන්නත් අමතක කරන්න එපා. Students මෙහෙමයි. IELTS examination ඔයාලා දන්නවනේ academic සහ general කියලා දෙකොල්ලක් ඉන්නවා කියලා. එතකොට මේ දෙකොල්ලගේ listening paper එක සහ speaking එක වෙනස් වෙන්නේ නැහැ. reading paper එක වෙනස් වෙනවා කියලා කලින් වීඩියෝ එකේ කතා කරා. ඒ වගේම තමයි writing paper එකත් වෙනස් වෙනවා. එහෙනම් කොහොමද වෙනස් වෙන්නේ? writing paper එක structure එක කතා කරොත් academic උනත් general උනත් ඔයාට එන්නේ students ඇත්තටම question දෙකයි. පැයක් තියෙනවා. පැයක් තුල task 1 task 2 කියලා question දෙකක් තියෙනවා. අන්නේ question දෙක කරන්න තමයි ඔයා එන්නේ. එතකොට academic student කෙනෙක්ගේ සහ general student කෙනෙක්ගේ දෙවනි question එක තියෙනවානේ. ඒක කිසි වෙනසක් නැහැ. ඒක එන්නේ essay එකක්. හැබැයි එකම question එක එනවා කියලා නෙවෙයි මම කියන්නේ. එකම question type එක තමයි එන්නේ. essay එකක් තමයි එන්නේ. එතන task 1 එක තමයි වෙනස් වෙන්නේ. academic students ලට summarize කරන්න එන්නේ. එතනදී bar chart එකක්, pie chart එකක්, line chart එකක්, miss chart එකක්, ඊළඟට table description එකක්, process diagram එකක් මෙන්න මේ කියන කාරණා summarize කරන්න තමයි එන්නේ. general students ගේ task 1 එක විදිහට එන්නේ letter එකක්. ඒ කියන්නේ letter වර්ග තුනක් තියෙනවා. formal, informal සහ semi formal කියලා. ඔන්න ඔය set එකෙන් letter එකක් ලියන්න තමයි එන්නේ. ඇත්තටම general students ලගේ exam එක සාපේක්ෂව ලේසි academic අයගේ exam එකට වඩා මම මේ task 1 එක ගැන කතා කරේ. අපි essays ගැන කතා කරමුකෝ. එතකොට ඔයාගේ paper එකේදී මොන වගේ essay type question දෙන්නේ? උදාහරණ විදිහට කිව්වොත් agree disagree essays, discuss both views and give your opinion කියලා essay එකක් තියෙනවා. ඊට අමතරව problem and solution කියලා තියෙනවා. ඊළඟට double questions කියලා තියෙනවා. ඊළඟට අපි කිව්වොත් එහෙම advantages disadvantages කියලා තියෙනවා. ඔන්න වගේ essay type set එකක් එනවා. එතන students මතක තියාගන්න මේ essay එක ඉතාමත් වැදගත්. ඇයි ඒ වැදගත් වෙන්නේ? ඒකට වැදගත් වෙන්න හේතුව තමයි ඔයාගේ task 1 එකට ලකුණු ලැබෙන්නේ 133යි. task 2 එකට ලකුණු ලැබෙනවා 160යි. කියන්නේ දෙගුණයක් ලකුණු ලැබෙනවා. ඒ හින්දා හැම වෙලේම අපි essay එකට වැඩියෙන් මහන්සි වෙන්න ඕනේ. මේ time management එක ගත්තොත් essay එක විනාඩි 40කින් කරන්න ඕනේ. task 1 එක විනාඩි 20කින් කරන්න ඕනේ. එතන මේ essay එක සහ task 1 එක කරනකොට හැම වෙලේම ඔයාලා මතක තියාගන්න ඉස්සරෝම essay එක කරලා ඉන්න. මොකද essay එක බැරි වෙලාවත් කරන්න පොඩි හරි වෙලාවක් මදි වුණොත් ඔයාලට ලොකු ලකුණු ගාණක් අඩු වෙනවා. task 1 එක භාගයට කරත් එහෙම අඩු වෙන්නේ නැන්ද හැම වෙලේම essay එක ගැන වැඩි මහන්සියක් දක්වන්න essay එක ඊටාම හොඳින් කරන්න. ඒ වගේම තමයි ස්ටුඩන්ට් දැන් essay එකක් වුණා task 1 එකක් වුණා time management කියලා කාරණයක් තියෙනවා. essay එකට ඔයා හිතයි විනාඩි 40ක් එනවා විනාඩි 40ක් මට ලියන්න දෙනවා නෑ. ඒක ඇතුළේ stages 3ක් තියෙනවා. ඉතින් ඒ stages 3 මොනවද? ඒ time එක කොහොමද එන්නේ කියලා ඔයාලට දැනගන්න අවශ්‍ය නම් comment section එකේ comment එකක් දාන්න we need writing stages කියලා. අනිවාර්යයෙන්ම මම ඊළඟ වීඩියෝ එකකින් ඒ සම්බන්ධයෙන් කතා කරනවා. එතකොට ස්ටුඩන්ට්ස් මතක තියාගන්න ඔයාගේ examination එකේදී listening එක ආවා, ඊට පස්සේ reading එක ආවා, ඊට පස්සේ writing එක ආවා. එතකොට writing එක ගත්තම ඔයා paper base කරන student කෙනෙක් නම් ඔයාට essay එක කියන්නේ ඒවා ටික ලියන්න දෙන්නේ කොලේක. හැබැයි ලංකාව තුල exam කරනවා ඔයාට තියෙන computer base විතරමයි. එහෙනම් type කරන්න එන්නේ. එහෙනම් typing speed එක සහ typing accuracy කියන කාරණා දෙකක් ඔයා අනිවාර්යයෙන්ම ප්‍රවීණතාවයක් ලබා ගන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අපිව subscribe කරන්න, bell icon click කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මතක තියාගන්න IELTS examination එකපාරෙම ගොඩ දා ගන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් අපේ courses එක සම්බන්ධ වෙන්න. ඉතින් අපේ courses එක සම්බන්ධින මේ දීලා තියෙන WhatsApp number එකට message එකක් දාන්න විතරයි තියෙන්නේ. අවසාන වශයෙන් මතක් කරනවා ඔයා beginner level එකේ ඉන්න student කෙනෙක් නම් අපේ playlist එකට ගිහින් බලන්න. ඒකේ තියෙනවා IELTS beginner guide කියලා playlist එකක්. අන්න ඒක අනිවාර්යයෙන්ම බලන්න. ඒකේ අවශ්‍ය සියලුම වීඩියෝස් ටික ඔයාලට ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟ අපේ සීරීස් එකේ ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු IELTS examination එක speaking part එක කොහොමද වෙන්නේ කියන එක.